තුන්රන් සරණයි. මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය ආරිපාල පෙරේරා. බෞද්ධ දර්ශනයේ විවිධ කරුණු පිළිබඳව වරින් වර කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. අද අපේ මාතෘකාව වෙලා තියෙන්නේ විවාහය, විවාහ ජීවිතය සහ අඹුසැමි සම්බන්ධතාව පිළිබඳව කරුණු ටිකක්. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක පිරිස කොටස් 4කට බෙදෙනවා කියන එක ඔබ දන්නවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. මෙයින් අඩක්ම ගිහි අය ගිහි ජීවිතය කියලා කියන්නේ විවාහ ජීවිතයට. හරියට ගිහියෙක් වෙන්නේ නැහැ විවාහ වෙලා නැත්නම්. මොකද අමුදරු සම්බන්ධතාව, ඊළඟට මව්පිය සම්බන්ධතාව, සමාජ සම්බන්ධතා ආදී සියල්ල ගොඩ නැගෙන්නේ විවාහයෙන් මත. ඒක නිසා තමයි බුද්ධ සමයේ විශේෂයෙන් හඳුන්වන්නේ බ්‍රහ්මචාරී කෙනෙක් වෙනව නම් පැවිදි වෙන්න ඕනේ. ගිහියන් බ්‍රහ්මචාරී වෙලා ඉන්නවා නම් ඒකෙත් අවස්ථා දෙකක් තුනක් තියෙනවා. එකක් තමයි පොය දවස්වලට බ්‍රහ්මචාරී සීලය සමාදන් වෙලා ඉන්න පුළුවන්. මාස ගණනක් එහෙම වෙන් වෙලා බ්‍රහ්මචාරීව ඉන්න පුළුවන්කම තිබෙනවා. එහෙම නැත්නම් විවාහ යුවලකට සදාර සන්තෝෂ බ්‍රහ්මචර්යා කියලා තවත් බ්‍රහ්මචර්යාවක් හඳුන්වලා තියෙනවා. මිත්‍යාචාරයේ හිනවසරි ස්වාමි භාර්යාවන්ගෙන් සන්තුෂ්තව ජීවත් වෙන ඒ අයගේ යුග ජීවිතේ. මේ විදිහට බලපුවාම ඒ ගිහි ජීවිතයේ අංග සම්පූර්ණ වෙන්න නම් දෙන්නම තේරුම් ගන්න ඕනේ මගේ යුතුයකම මොකද්ද, ස්වාමි පුරුෂයාගෙන් මොනවද ඉෂ්ට වෙන්න ඕනේ කියලා. මේ සම්බන්ධ හොඳම ඉගැන්වීම බුදු පියාණන් වහන්සේගෙත් තියෙන්නේ ගිහි විනය හැටියට අපි හඳුන්වන සිගාලවාද සූත්‍රය. මොකද දෙනෙක් බෞද්ධ වුණාට බෞද්ධ ගිහි විනය නොදන්නා නිසා මේ කරුණ ගැන අවබෝධයක් නැහැ. මුලින්ම කියන්නේ ස්වාමි පුරුෂයා විසින් භාර්යාවට සලකන්න කියලා සම්මානනාය ගෞරවනීය ආදරණීය වචන වලින් බිරිඳට කතා කරන්න ඕනේ. ස්වාමි පුරුෂයෝ කතා කරන්නේ එහෙමද කියලා දැන් ඔබ හිතලා බලන්න. දෙවෙනි කරුණ අනවමානනාය අගෞරව නිന്ദාසහගත බස් වලින් බැනවදින්න බෑ බිරිඳට. ඒක ස්වාමි පුරුෂයාගේ යුතුයකම නෙවෙයි. ගෙදර වැඩ කටයුතු පිළිබඳ අයිතිය දෙන්න ඕනේ භාර්යාවට. හැම වැඩක්ම ස්වාමි පුරුෂයා ඇඟිලි ගහලා හොයන්න ගියොත් එතන වැඩ අවුල් වෙනවා. ඒ වගේමයි ස්වාමි පුරුෂයා හම්බ කරන දේවල් වලින් සෑහෙන කොටසක් බිරිඳට වෙන් කරලා ඒ ඊවිය හේදන් සඳහා යුතුයකම් ඉෂ්ට කිරීම සඳහා කටයුතු කරන්න ඕනේ. වරින් වර ස්වාමි පුරුෂයා බිරිඳගේ ඇඳුම් පැළඳුම් ආදී ලස්සන වීමට අවශ්‍ය කරන දේවල් සපයා දෙන්න කියලා බුදුහාමුදුරන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒක නිසා මේ බඳු කටයුතු කරනකොට භාර්යාවත් බොහොම ගෞරවනීය විදියට අනතුචාරීව ගෞරවයෙන් ඈදෑයන්ට සැලකෙමින් යුතුයකම් ඉටු කරමින් භක්තියෙන් බැඳිලා ආදරෙන් ජීවත් වෙන්න ඊළඟට පුළුවන්කම තිබෙනවා. එහෙම වුණොත් තමයි ඒ බඳු ස්වාමි පුරුෂයන්ගේ භාර්යාවන්ගේ දරුවන් මව්පිය සෙනෙහස සහිතව ඉතා හොඳින් හැදිච්ච වැඩිච්ච පුරවැසියන් බවට පත්වන. ඒ වගේමයි විවාහය අංශ කිහිපයකින් බුදු සමය සඳහන් කරලා තියෙනවා ආගමික ආශිර්වාදයේ සහිතව කරන්න කියලා. එහෙම නැත්නම් ගෝත්‍රික, ජාතික ආදී සම්මත කුලසිරිත් තියෙනවානේ. ඒ අනුව විවාහ ජීවිතයක් සිදු කර ගන්නට පුළුවන්. දැන් අපේ රටේ විවාහය ලියාපදිංචි කරන්නේ මේ ඉංග්‍රීසි ජාතීන් ආරම්භ කරපු ඉංග්‍රීසි නීතියට අනුව. මේ කොවියාකාරයකට හෝ ඒ දෙදෙනාගේ අවිශ්වාසයක් නැතුව විශ්වාසයෙන් බැඳිලා ආදරයෙන් බැඳිලා ජීවත් වන ජීවිතය හොඳින්ම සාර්ථක පෞල් ජීවිතයක් බවට පත් වෙනවා. එබඳු සමාජයේ ශිෂ්ට සම්මත සමාජයක් බවට පත් වෙනවා. එබඳු සමාජයක් තමයි අපි හඳුන්වන්නේ බෞද්ධ සමාජය කියලා. ඊළඟට අපි යම් දවසක ඔබට අදහස් ටිකක් ප්‍රකාශ කරන්න අපේ සමාජ සම්බන්ධතා ගොඩනැගිය යුත්තේ කෙසේද කියන එක ගැන ඔබ හැමතෙම තුන්රන් සරණයි.